සුබ දවසක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරන ගම අද යමු අපගේ වීඩියෝ එකට. මේ තියෙන්නේ සාමාන්‍ය ගස්සිති වනාන්තරයක්. නමුත් මේ ඔබට පෙනෙන්නේ සාමාන්‍ය ගස්සිති වනාන්තරයක් නොවේ. අද අපි කතා කරන්න යන්නේ ඇමරිකාවේ පිහිටි උසින් වැඩිම ගස් ප්‍රමාණයක් ඇති රෙඩ්වුඩ් ෆොරෙස්ට් වනාන්තරය ගැන. රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා විනාඩි කිහිපය. රෙඩ්වුඩ් ෆොරෙස්ට් වනාන්තරය ගත්තොත් ලෝකයෙන්ම හිමිවන්නේ අගනා පිළිගැනීමක්. ඒ පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා සහ සවුත් ඔරිජන් ප්‍රාන්තවල මේ පැසිෆික් සාගරයට ආසන්නම ප්‍රදේශයකි. මෙම වනාන්තරයේ බොහෝ දෙනාගේ අවධානයට පත්වීමට ප්‍රධානම හේතුව වන්නේ මෙම ගස්වල ඇති උස ප්‍රමාණය. මෙම වනාන්තරයේ සාමාන්‍ය ගසක උස මීටර් 100-150 අතර වීම විශේෂත්වයකි. මෙම වනාන්තරයේ හොඳින් වැඩුණු ගසක උස මහල් 30කින් සමන්විත වන ගොඩනැගිල්ලක උසට සමාන වීම විශේෂ කරුණකි. මෙම වනාන්තරයේ බහුලව පවතින්නේ රෙඩ්වුඩ් කියන ගස් ජාතියයි. වනාන්තරයේ පුරාම රෙඩ්වුඩ් ගස් ගණනය කිරීමට අපහසු තරම් තිබීම විශේෂත්වයකි. මෙම විශාල ගස් වටා කුඩා ශාක වර්ග පවා වර්ධනය වී තිබෙන අතර හොඳින් වැඩුණු ගසකට වසර 2000කට ආසන්න වයසක් තිබීමත් අප සෑම දෙනාගේම අදාහගත නොහැකි කරුණකි. කෙසේ නමුත් මෙම වනාන්තරය ගැන හොඳින් අධ්‍යයනය කළ පුද්ගලයෙකුට ඇතිවිය හැකි ගැටලුවක් තමයි මෙම වනාන්තරයේ ගස් මෙසේ උස යාමට හේතුව කුමක්ද කියන එක. ඔව්, මෙම ගස් මෙසේ උස යාමට විද්‍යාත්මක පිළිගත් හේතුවක් තිබේ. එනම් පැසිෆික් සාගරයෙන් එන තෙත් සීතල වායුවක් වනාන්තරයේ ආශ්‍රිත මීදුම සමග මිශ්‍ර වී ගස්වල අතුකොළ වලට වැදීමයි. එම නිසා දවස පුරාම මෙම ගස්වලට ජලය ලැබෙනවා සමගම ප්‍රමාණය ඉක්මවා උස යාමට හේතුව විද්‍යාත්මකව මෙයින් තහවුරු කරගන්නා ලදී. තවද මෙම වනාන්තරයටම ආවේනික සතුන්ද වාසය කරන අතර ඒ අතරින් කළුවල සහ ප්‍රධාන ස්ථානයක් ගනී. මෙම වනාන්තරය සංචාරකයන්ගේ නිජබිමක්ද වන අතර ලෝක උරුමයක් ලෙසද පත් කර තිබීම විශේෂත්වයකි. අද වීඩියෝවෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් පහලින් කමෙන්ට් කිරීමටද අමතක කරන්න එපා. අදට අපි වීඩියෝවෙන් සමුගන්නවා. අපගේ වීඩියෝ නැරඹූ ඔබ සැමට ස්තුතියි.